වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයට ලියන ලද මෙම ලග්න පලාපලය පොදුවේ වෘශ්චික ලග්න හිමියන්ට වන අතර එය නිවැරදිව තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතුය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ රවි බුධ සිකුරු සමග දෙවැන්නේද රාහු හතරවැන්නේද සෙනසුරු පස්වැන්නේද චන්ද්‍රයා හත්වැන්නේද ගුරු වක්‍ර වටවැන්නේද කේතු දහවැන්නේද ගෝචර ගමනින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ධනය මිල මුදල් පිළිබඳ හානියක් හෝ අධික වියදමක් ඇතිවේ. ආදායම පහළ බසී. නිෂ්ඵල දෙයකට හෝ කැඩී බිඳී යන දෙයට හෝ යන්ත්‍ර සූත්‍ර ආදී ලෝහවලට වියදම් කිරීමට සිදුවේ. තම ලොකුකම් රටට පෙන්වීමට ලොකුවට වියදම් කරන්නට යයි. මුදල් අතින් හිරිහැර කාලයකි. වසරේ මැද කාලය වන්නට වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. ආදායම් වැඩි වේ. මිල මුදල් ලාභ ලැබේ. රැකී රක්ෂා උත්සාහවන්තව රැකී රක්ෂා කරගෙන ගියහොත් තරමක් සැනසීම ලබාගත හැකිය. රක්ෂාවෙන් තරමක් හොඳ වුවත් වියදම් පැත්ත අධික කරයි. වසරේ මාස 9 තුල දියුණුවටවත් සිත් සතුටටත් ඇතිවීමටත් රැකී රක්ෂාවලින් යහපත සිදුවීමටත් නියමිතයි. වෙළෙඳාම් වලින් ලාභ ලැබේ. ගෘහ ජීවිතය හිතවතෙකු සමග තිබූ සම්බන්ධකමක් කැඩී බිඳී යාමට හේතු වේ. තමා අකමැති අය සමග ආශ්‍රය ඇති වේ. තමාගේ කටයුතු වලට තරමක් බාධාවක් ඇති වේ. වැදගත් අය තමා සමග අමනාප වීමට හේතු හැදේ. තම විරුද්ධකරුවන් සමග හෝ සතුරන් සමග අවුල් ඇති වේ. නැතහොත් අමුතුවෙන් සතුරන් නැතිවිය හැක. තමාගේ වටිනා කියනා භාණ්ඩ නැතිවීම හෝ අස්ථානගත වීම සිදුවිය හැකියි. බඩු මුට්ටු කැඩී බිඳී යයි. වාහන කැඩී බිඳී යයි. උසස් කෙනෙක් සමග හෝ ගුරුවරුන් හෝ ප්‍රධානියා සමග තමා ගැන අසතුටු වේ. පවුලේ අය සමග ආරවුල් ඇති වේ. සමහර විට තම මිත්‍රයන් සමග හෝ ඥාතිවරු සමග ආරවුල් ඇතිවිය හැකිය. තමා ප්‍රධානත්වයක් බාරගෙන කරන කටයුතු කැඩී බිඳී යයි. ඒවායින් පාඩු ඇති වේ. වංචා ප්‍රයෝගවලට අසු වීමට ඉඩ ඇත. තමාද අනුන්ට වංචා කිරීමට සිතයි. තවද සේවා කාලයේදී ලැජ්ජාවක් හෝ අවනම්බුවක් ඇති වේ. අයුතු දෝෂාරෝපණයට හසු වේ. කේලම් අසන්නට හෝ කියන්නට සිදුවේ. නමුත් වසරේ මැද කාලයට වන්නට තත්ත්වය තරමක් යහපත් අතට හැරෙනවා ඇත. තරමක් වාසනාවන්ත කාලයක් උදා වේ. දියුණුවත් ලාභ ප්‍රයෝජනත් ඇති වේ. විශේෂයෙන් ස්ත්‍රීන්ගෙන් ලාභ ලැබේ. ඇතැම් විට අනුන්ගෙන් තරමක ලාභයක් හෝ ලැබෙන්නට පුළුවන්. ස්ත්‍රීන්ට පුරුෂයන් සමගද පුරුෂයන්ට ස්ත්‍රීන් සමගද ප්‍රීතිමත් සම්බන්ධතා පවත්වාගෙන යාමට ඉඩ ලැබේ. ස්ත්‍රීන් සමග කරන සියලු කටයුතුද ගනුදෙනුද සඵල වේ. ප්‍රීතිදායක උත්සව පැවැත්වීමට හෝ ඒවාට සහභාගී වීමට ඉඩ ලැබේ. යම් යම් අලංකාර ද්‍රව්‍ය ලැබේ. ශරීර අලංකාරය සඳහා අවශ්‍ය දේ මිලදී ගැනීමට සිතේ. මුහුණේ අලංකාරයේ ප්‍රීතිමත් ගතිය ඇති වේ. හොඳ ආහාර පාන වර්ග ලැබේ. ස්ත්‍රීන්ගෙන් සැප ලැබේ. ප්‍රීති සමාගම් ඇති වේ. ගරු සැලකිලි ලැබේ. විනෝදයට සිත ඇදී යයි. කටයුතු වලින් සිත් සතුට ගෙන දෙයි. රාගය අධික වේ. තමාගේ ඉඩකඩම් දියුණු කර ගැනීමට ගන්නා උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. තම උත්සාහය වැඩි වූ තරමට ප්‍රයෝජන ලැබේ. මේ කාලය තුල මවට හෝ පියාට විපතක් සිදුවිය හැකිය. අවුල් වියවුල් හෝ නඩු හබවලට පැටලෙන්නට පුළුවනි. පදිංචිය පිළිබඳ දුෂ්කරතා ඇතිවන්නටත් පුළුවන්. අධ්‍යාපනය අලුත් දේ ඉගෙනීමට ලැබේ. විශේෂයෙන් පොත්පත් ලිපි ද්‍රව්‍ය ආදීන් ප්‍රයෝජන ලැබේ. අධ්‍යාපනයේ ජය ගැනීමට දිවාරය නොබලා වෙහෙස වීමට සිදුවේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබේ. සෞඛ්‍ය මුහුණේ හෝ කටේ හෝ අත්වල හෝ බෙල්ලේ හෝ සුළු වශයෙන් ආසාදනයකට හේතු ඇති වේ. මුහුණේ හෝ හිසේ ආසාදනයන් හෝ ඇස්සල පීඩාවක් කන් කැක්කුම් හෝ තුවාලයක් සෑදෙයි. මුහුණේ කුරුලෑ සෑදෙයි. අසනීප වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය. විවාහ වූ අයට නම් තම ස්වාමිපුරුෂයා හෝ භාර්යාව අසනීප වීමට ඉඩ ඇත. හෘදෙහි තද තිගැස්මක් බය වී කම්පා වීම ඇති කරයි. බඩේ අසනීපයක් සෑදේ. වසංගත රෝග සෑදීමට ඉඩ ඇත. වාත රෝග, කාශ රෝග, කොරවීම, ලේ හිඟවීම, ඇටවල ආබාධ ඇතිවීමට පුළුවන්. සුබ දවස් ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා.
සුභ වර්ණය රතු. සුභ අංකය 1 2 4 5 7. සුභ මැණික් රතු මැණික් රතු කොරල්.